හරි ඉතින් අද එන්ජිම ගැන අර හැදින්නේ මේ කියන්නේ එන්ජිම ගැන පිළිබඳ මේ හතර පස්වෙනි වීඩියෝ එක මම වීඩියෝ ටික බලන්න ඉස්සලා කැමති නම් මේ වීඩියෝ එකෙන් පටන් ගන්න පුළුවන් නැත්නම් අර මුලින්ම වීඩියෝ ටික බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි නැත්නම් ඉතින් මේක බලලා අනිත් වීඩියෝ තුන බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link ටික දාලා තියන්නම් හරි මේ channel එකෙන් කතා කරන්නේ ඔය වාහනයක් හදන්නේ කොහොමද ඒ ටෙක්නිකල් සම්බන්ධ පැට්‍රිකල් දැනුම හරි අපි ඉස්සල්ලාම මේ ජර්නල් පද්ධතිය ඒ කියන්නේ ප්ලග් සිස්ටම් එක ඒක ඕනෑ වාහනයකට පොදු එකක් ඩීසල් ඇර මොකද මම මේ මෙතන අපි පෙට්‍රල් එන්ජිමක් ගැන අද කතා කරන්නේ එතකොට මේ මෙතන වර්ග දෙකක් තියෙනවා එකක් බැටරි දාලා ජවරන අනික මැගින්ටෝ ඒ කියන්නේ පරණ එක ඉස්සලා අපි මේ බැටරි ඉන්ජෙක්ෂන් සිස්ටම් එක ගැන කතා කරමු මේකෙදි වෙන්නේ මේකයි වාට මේ පේන නැති බැටරියක් තියෙනවා 12 වෝල්ට් DC බැටරියක් තියෙනවා මෙතන මේ උඩ පුලිඟු කියන්නේ ප්ලග් හතරක් තියෙනවා මෙතන තියෙනවා කාබියුටර් එක කාබියුටර් සෝරි ඩිස්ට්‍රිබියුටරේ උඩ තියෙනවා කැමිය මේ ඔක්කොම තියෙන්නේ මේක ඔක්කොම එක ඇතුලේ පද්ධතියක් විදිහට තියෙන්නේ මම මේ කොටස් වෙන් කරලා මේ ඇඳලා තියෙන්නේ හරි මේ බැටරියේ මේ ධන එක සෙට් කරලා දිනවා මේ කොයිල් එකේ ධන පැත්තට ඒ කියන්නේ ප්‍රාථමික දඟරයට මෙතන වෙන්නේ මේකයි මේ 12 වෝල්ට් එක 20000ක් 22000ක් අතර හයි වෝල්ටේජ් එකක් බවට පත් කරනවා. එතකොට තමයි මේ ප්ලග් වලට ඔය කියන්නේ උදාහරණයක් විදිහට ගරාජ් එක කරේ මොකක් කරේ මේ ප්ලග් ගලවලා මේ වයර් එක මේ අකුණු ලකුණු ගහලා තියෙන වයර් එක ගලවුවම එන ඇහැට පේනවා නිකන් එන කරන්ට් එකක් යනවා. ඒ කියන්නේ අධි වෝල්ටීයතාවක් යනවා මෙතන. එතකොට තමයි ප්ලග් එකක් පිච්චෙන්නේ. මේක එන ප්‍රොසීඩියර් තියෙනවා. මම ඒක වෙන වීඩියෝ එක ප්ලග් එක සිස්ටම් එක ගැන කියන්නම්. මෙතනදී වෙන්නේ නැහැ දැන්. ඔයි බොහෝ දුරට බයික් එක මිස් කරනවා නම් එක්කෝ මේ කොයිල් එකේ අවුලක්. ඒ කියන්නේ කොයිල් එක ලඝු පරිතෝ අභ්‍යන්තර දඟර ලඝු පරිවර්තන වෙනවා කියන්නේ. ඒ කියන්නේ අධික රත් වීමේදී මේ කියන්නේ මේ සිස්ටම් එක වෙනස් වෙලා යනවා. ඒ කියන්නේ ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මේ ප්‍රාථමික කියන්නේ පරිණාමයක් විදිහට තමයි මේ ක්‍රියා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ ඔය රතු පාටින් ඇදලා තියෙන ද්විතීයික දඟරය. ඕක ඔතන්නේ කොහොමද දන්නවද? ඇතුලේ ඕක ඔතන්නේ. ඒ කියන්නේ හීනි පොටක් තියෙන්නේ. කියන්නේ මේ ඔගේ කොයිල් එක හීනි. කියන්නේ මහත අඩුයි. කියන්නේ විස්කම්බය අඩුයි. වැඩි වට ගානකින් ඔතලා තියෙනවා. කියන්නේ විශාල වට ප්‍රමාණය. උදාහරණයක් විදියට වට 2000ක් කියමුකෝ. ප්‍රාථමික දඟරේ කම්බිය මහතයි. හරිද? මාර මහතයි කියන්නේ. නිකන් ලොකු විශාල විස්කම්බයක් තියෙනවා. ඕක අඩු වට. ඒ කියන්නේ වට 200ක් විතර කියමුකෝ උදාහරණයක් විදියට. දැන් ඒ විදිහට තමයි මේක ඇතුලේ ඔතලා තියෙන්නේ. එතකොට පරිණාමයක් විදියට ක්‍රියා කරනවා. දැන් අපි ඒකේ ගැන දැනගත්තා. හරි. මම මෙතන ඔය දැන් ඔය ධන පැත්තෙන් එනවා. ඒකලා මැදින් ඔය බුවෙන් උඩට එනවා. දැන් හයි වෝල්ටේජ් ඔය කියලා ගහලා තියෙන ඉංග්‍රීසියෙන් මම මෙතන ඉතලයක් දාන්නම්. ඒ වයර් එක යනවා ඩිස්ට්‍රිබියුටරේට කියන්නේ ඇතුලේ තියෙන භ්‍රමකයට යනවා. දැන් ඔය ඍණ පැත්ත සෙට් වෙනවා. කියන්නේ ඒ ඩිස්ට්‍රිබියුටර් දෙකම එකයි. හරිද? ඔය කැලි දෙකක් අල්ලලා මම කියන්නේ වෙනම අරන් පෙන්නලා තියෙනවා. ඕක ඇතුලේ තියෙනවා ඔය නිල් පාටෙන් තියෙන දාරිත්‍රිකයක්. කියන්නේ කැපැසිටර් එකක් තියෙනවා. ඕකෙන් කරන්නේ ඔය විස්පර්ශක තුඩු. මම ඔයාලට පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. මේ විස්පර්ශක තුඩු ඔය ඒ කියන්නේ පිච්චෙන එක වළක්වනවා. බොහෝ දුරට ඔය වාහනයක අවුලක් තියෙනවා නම් පෙට්‍රල් කියන්නේ ඔය ඒ කියන්නේ කැපැසිටර් එකේ අවුලක්. හරිද? ඔය ඒ කියන්නේ ඔය කැමියක් තියෙනවා නේද? කැමිනාස. කියන්නේ ඔය කැමියක් තියෙනවා මැද. එතකොට ඔය විලුඹ වදිනවා. කියන්නේ විස්පර්ශක තුඩු වල තියෙන ඔතන විලුඹ වදිනවා. එතකොට ඔකෙන් ලංවින් ඈත් වීමත් සමග මෙතනදී විද්‍යුත් අධික හයි වෝල්ටේජ් එකක් කියන්නේ ප්‍රේරණය වෙලා උතන ප්ලග් එකක් දෙනවා. හරි නියමිත ලාවල් ප්ලග් එකක් දෙනවා. හරිද? දැන් බොහෝ දුරට මේක කැරකෙනවානේ. එන්ජිමේ වේගයට සමාන වේගකින් මේක කැරකෙනවා. එතකොට වෙන්නේ මොකක්ද දන්නවද? මේවා ගෙවෙනවා. එතකොට ඔය ගොඩාක් ප්‍රශ්නයක් වෙන්නේ මේ ඩිස්ට්‍රිබියුටරේ තමයි ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට මේක ගෙවුනහම බොහෝ දුරට විස්පර්ශක තුඩු ගෙවෙනවා. ඒක ගෙවෙන්නේ බොහෝ දුරට ඒක දාරිත්‍රියේ පිට්‍රීලා. හරිද? නැත්තම් ඔය කියන්නේ මිස් කරනවා නම් එක්කෝ කාබියුටරේට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්තම් මේ කොයිල් එකේ ප්‍රශ්නයක්. හරිද? මේන්ලි කොයිල් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට මිස් කරනවා නම් එක්කෝ කොයිල් එක අධික ලෙස රත් වෙනවා. ඒකලා ටිකක් වෙලා යද්දි ඔය මිස් කරන එක නැති වෙලා. ඒ කියන්නේ හයි RPM වල යද්දි ඔක රත් වෙනවා නම් කොයිල් එකේ ඒක අවුලක්. කොයිල් එකක් එක්ක මාරු කරන්න වෙනවා. නැත්තම් ඩිස්ට්‍රිබියුටරේ මේ කැමියෙක් ගෙවිලා කැමියක් දාන්න වෙනවා. නැත්තම් විස්පර්ශක තුනක් දාන්න වෙනවා.
එහෙම දාලත් අනිවාර්යෙන් ධාරිත්‍රකය මාරු කරන්න වෙනවා. හරිද? මේ කැපැසිටර් එක මාරු කරන්න වෙනවා. මොකද අපි කියන්නේ අනිවාර්යෙන් මාරු කරන්න වෙනවා ධාරිත්‍රකයේ ප්‍රශ්නයක් නම්. එතකොට මේ ප්ලග් වල කියන්නේ අදාළ වාහනේ අදාළ ප්ලග් එක දාපුවම හරි. හරි දැන් එතකොට අපි දැන් කතා කරන්නේ දැන් මේ ක්‍රියාකාරීත්වය කෙලින්ම දැන් ඔය ද්විතීයික ඔය කියන්නේ හයි වෝල්ටේජ් එක සෙට් වෙන්න ඔය බ්‍රමකේ ඔය යන් බ්‍රමකේට කියන්නේ ඇතුලේ කරගෙන ඔය කරගෙනවා රොටර් එකක් ඔය කරගෙනවා. ඔතනදී ගෑවීමක් නෙන්නේ නැහැ. කියන්නේ විදුලිය පැන්නීමක් සිද්ධ වෙන්නේ නිකන් අර මිලිමීටර දශම භාගයක් මිලිමීටරයක් අතර පරතරයක් තියෙනවා විතර. මේ තියෙන ඊතලේ ඔතනින් පැනීමක් සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ නිකන් එහාට මෙහාට කරන්ට් එක පනිනවා වගේ. ඔය ගෑවෙන්න ගියොත් එහෙම ගෙවෙනවා. ඒ ප්‍රශ්නේ නින්ද ඔතන තඹ වගේ තියෙන්නේ. එතකොට ඔකෙන් පැනීමක් සිද්ධ වෙලා අදාළ වෙලාවට කියන්නේ දැන් අදාළ කියන්නේ කමාන්ඩ් එකට කියන්නේ පුලිංග කියන්නේ බලපහරක් හම්බෙන කමාන්ඩ් එකට මේක පත් වෙනවා. එහෙම මිස් කරනවා නම් එක්කෝ කොයිල් එක මං ඉස්සෙල්ලත් කිව්වා නැත්තම් මේ කැමිය ගෙවිලා. හරිනේ. දැන් එතකොට බොහෝ දුරට මේ බැටරි දාලා දුන්න පද්ධතියක් තමයි අර මැගින්ටෝ එකේම නෑ. ඒකේ තියෙන්නේ කෙලින්ම චුම්බකයක් මගින් තමයි විදුලිය අරන් ඒක මේ කොයිල් එකෙන් වැඩි දියුණු කරලා දෙන්නේ. මේ බැටරි තියෙන ගාවට චුම්බකයක් එන්නේ. ඒක ලොකුවට මේ විස්තරේම තමයි. බයිසිකල් වල වෙනස්. හරිද? බයිසිකල් වල තියෙන්නේ බ්‍රමකයක් නැහැ. හරිද? කියන්නේ අර බ්‍රමකයක් නැත්තේ මොකද එක ප්ලග් එකයි ඉන්නේ තියෙන්නේ. හරිද? දැන් එතන පොහොදුරට එක ප්ලග් එකක් කියවට සාමාන්‍ය ජපන් බයික් වල තමයි ඒක يعني එක සිලින්ඩර් එක ප්ලග් එකක් ඉන්නේ. ඔය සාමාන්‍ය ඉන්දියන් බයික් වල වගේ නම් ප්ලග් දෙක තුන එනවා. ඒ අර දහණය කියන්නේ වේගවත් කරන්න. මං කියන්නේ මේ සාමාන්‍ය සමස්තයක් විදිහට එන්නේ එක සිලින්ඩර් එකේ එක ප්ලග් එකයි. පොහොදුරට කාර් වල එවනම් එහෙම තමයි වාහන වල. එතකොට දැන් බයිසිකල් එකල අපි එක ප්ලග් එකක් කියලා ගමුකෝ. එතකොට මෙතනදී මේ ඩිස්ට්‍රිබියුටර් එකක් ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ප්ලග් එකක් කොහොමවත් හම්බ වෙනවනේ. මේ උඩ මේක අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ගානට මේ ප්‍රොසීඩියර් සරලව වෙනවා. එතකොට ප්‍රශ්නයක් තියෙන්නේ මිස් කරනවා නම් බයිසිකල් වලත් මේ දේම තමයි වෙන්නේ. කොයිල් එකේ අවුලක්. නැත්තම් එක්කෝ රෝදරෝඩේ මැගින්ටෝ ජලන පද්ධතියක් තමයි තියෙන්නේ ටිකක් පරණ බයික් වල වගේ නම්. නැත්තම් ඉතින් බැටරි එන් තමයි ක්‍රියා කරන්නේ. හරිද? එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. සා අනිත් වීඩියෝ එකත් බලලා ඉන්න. එච්චරයි. Thank you.